පොඩි චැලෙන්ජ් එකක් කරනවා. මේ වගේ බරක් ලේසියෙන් උස්සන්න එක ඇඟිල්ලකින් පුළුවන්ද? මෙහෙම උස්සන්න බලන්න. ටිකක් අමාරුයි වගේනේ. මෙහෙම ගත්තත් අතකුයි ඇඟිල්ලකුයි දෙකක්ම තියෙනවා. ඕකට තියෙනවා සුපිරි ගැජට් එකක්. අපි මේකේ තියලා බලමු. දැන් මෙන්න තියෙනවා ඇඟිල්ලෙන් ප්‍රෙස් කරන්න යන්න. මේ යන්නේ අපූර්වට. තවත් මොනවාරි තියමුද? ඔන්න තිබ්බා. ඔය යන්නේ එක. තව ඕනනම් තියන්න පුළුවන්. පොත් දෙකයි, කෝප්පයයි, තව පොතයි එක ඇඟිල්ලේ. මේකෙදි අපි මේ පාවිච්චි කරපු මූලධර්මයට එහෙම නැත්නම් නීතියට කියන නමක් තියෙනවා. තියෙන්නේ 10 වසර 15 වෙනි පාඩමේ මොකද්ද මූලධර්මය මොනවද භාවිත කියලා යටින් කමෙන්ට් එකක් දාන්න.